안녕하세요 여러분. 아이번 හැමෝටම. ඉතින් අද වාක්‍ය කීපයක් බලමු. වාක්‍ය තුනක් තමයි බලන්න යන්නේ. පළවෙනි එක 매운 음식을 먹지 말라고 했어요. 매운 음식을 먹지 말라고 했어요. 매운 음식을 කියන්නේ සැර කෑම 먹지 말라고 했어요. කන්න එපා කියලා කිව්වා. 매운 음식을 먹지 말라고 했어요. සැර කෑම කන්න එපා කියලා කිව්වා. දෙවෙනි වාක්‍ය තමයි 매운 음식을 먹으면 배가 아프다고 했어요. 매운 음식을 먹으면 배가 아프다고 했어요. 매운 음식을 먹으면 සැරකෑම කෑවාම 배가 아프다고 했어요. බඩ රිදෙනවා කියලා කිව්වා. 매운 음식을 먹으면 배가 아프다고 했어요. 매운 음식을 먹으면 배가 아프다고 했어요. සැරකෑම කෑවාම බඩ රිදෙනවා කියලා කිව්වා. මෙහෙම බලමු. 매운 음식을 자주 먹으면 안 된다고 했어요. 매운 음식을 සැරකෑම 자주 먹으면 නිතර කෑවාම 안 된다고 했어요. ඒ කියන්නේ නිතර කන්න හොඳ නෑ කියලා කිව්වා. 매운 음식을 자주 먹으면 안 된다고 했어요. 매운 음식을 සැරකෑම 자주 먹으면 නිතර කෑවාම 안 된다고 했어요. හොඳ නෑ කියලා කිව්වා. ඒකේ සම්පූර්ණ සාමාන්‍ය තේරුම ගත්තාම 매운 음식을 자주 먹으면 안 된다고 했어요 කියන්නේ සැර කෑම නිතර කන්න හොඳ නෑ කියලා කිව්වා කියන එක. ඉතින් මේ වාක්‍ය තුන බලලා ඉගෙන ගන්න. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. 건강하고 좋은 하루 보내세요.